Hello guys, welcome back to my YouTube channel. ඉතින් මේ වීඩියෝ එක කට්ටිය දැන් මුලින්ම thumbnail එක දැක්ක ඊට පස්සේ දැන් වීඩියෝ එක මුලින් දකින්න ඇති වීඩියෝ ක්ලිප් ටිකක්. එතකොට ඒ කට්ටිය දන්නවා දැන් මේ සැරේ අපි දන්සලත් එන්න යන්නේ. දැන් අද ඇවිල්ලා සඳ ඊට පස්සේ ලබසරි සඳ නෙමෙයි ඊට පස්සේ අගහරුවාද පොසොන් පොය. අපි 2016 ඉඳන් පොසොන් පොයට එක එක දේවල් කරා. 2016 අපි පොසොන් එකට දාලා මාල්ලේගාවේ අඬුව හැදුවා. ඊට පස්සේ 2017 පොසොන් එකට අපි මොකද්ද සංඝමිත්ත තෙරණින් වහන්සේ ශ්‍රී මබෝධින් වහන්සේ ලංකාවට වැඩම කරගෙන නැවෙන් එන විදිහේ අපි මේ නැවක් හැදුවා අඬුවක් හැදුවා. ඊට පස්සේ 2018 පොසොන් එකට අපි ඇතෙක් හැදුවා. ඇතෙක් හැදුවා කියන්නේ දල්දා වහන්සේ කරඩුව දල්දා වහන්සේ කරඩුව මේ වැඩම යනවා වගේ අපි ඇතෙක්ගේ පිළිරුවක් හැදුවා. ඊට පස්සේ 2019 දී අපි චෛත්‍යයක් හැදුවා. චෛත්‍ය හැදලා වටින් බයිබල් දාලා මැද බුදු පිළිමයක් තිබුවා. ඊට පස්සේ 2020 21 22 කොවිඩ් සීසන් එකේ මුකුත් නැහැ. ඊට පස්සේ 2023 පොසොන් එකට අපි ආයෙ කැරෙන කූඩුවක් හැදුවා. ඊට පස්සේ 2024 කියන්නේ ගිය අවුරුද්දේ පොසොන් එකට අපි කැරගෙන කූඩුවක් හැදුවා. දැන් මේ සැරේ පොසොන් එකට කූඩු මුකුත් නැහැ. ඒකට එක හේතුවක් කට්ටිය මදි. 3ක් 4ක් වගේ ඉන්නේ. වැඩ ටිකක් තියෙනවා ලොකු වැඩ ටිකක් තියෙනවා කූඩුවක් ගහන කියන එක. ඉතින් අපි මේ දැන් නම් තියෙනවා. ඉතින් කැටයන් හැම මැෂින් වලින් කපාගෙන එන්න පුළුවන් සල්ලි දීලා. අපි මෙච්චර කාලයකට එහෙම කරලා නැහැ. අතින්ම තමයි කැටයන් කපන්නේ. ගොඩක් වැඩ තියෙනවා අතින් කරන. ඉතින් කට්ටිය ඕනේ ඒකට. ඉතින් කට්ටිය මදි. ඉතින් අපි තීරණය කරා මේ සැරේ කූඩුවක් හදන්න නැතුව ඉන්නේ. අපි ඊට පස්සේ දැන් 2009 මට නම් මතක නැහැ තොරන් හදලා තියෙනවලු 2009 2006 2007 8 9 හරි 2008 9 10 කොම අවුරුදු 3ක් අපේ ගමේ තොරන් හදලා තියෙනවා. මට නම් ඒව මතක නැහැ. එකම එක තොරණයක් මතක අන්තිම තොරණ කොහොම හරි ඒක විතරයි මට මතක. ඒ ඔක්කොම පොසොන් තමයි. ඊට පස්සේ දැන් 2016 ඉඳන් මට මතකයි. ඉතින් කොහොමද 2016 ඉඳන් අපි ඔය හදපු හැම පොසොන් වල කරපු හැම එකකම අපි දන්සලුත් දුන්නා. එතකොට රොටි දන්සල්, සුප් දන්සල්, පාන් දන්සල්, මාළු පාන් දන්සල්, තියෙන නැති දන්සල් නැහැ. දන්සල් නම් දිය තියෙන තියෙන. එතකොට 2023 කැරගෙන කුඩුවත් එක්ක අපි තෝස් දන්සලක් දුන්නා. ඊට පස්සේ ගිය අවුරුද්දේ කැරගෙන කුඩුවත් එක්ක අපි නූඩ්ලස් දන්සලක් දුන්නා. දැන් මේ අවුරුද්දේත් අපි තෝස් දන්සලක් දෙන්න යන්නේ. මෙච්චර කාලෙක අපිට දන්සලකට උදව් කරන්නත් හම්බෙලා නැහැ. මොකද ඔය කූඩු අරගෙන බදාගෙන හිටියා. පළවෙනි සැරේට මේ සැරේ අපිට කූඩු දන්සලකට උදව් කරන්න පුළුවන්. මොකද දර හොයන්න ඕනේ වැඩ තියෙනවා හොඳට. එතකොට තව දන්සල පටන් ගන්න කලින් මෙතන අපි ගල් ගාව බුදු පිළිම ළඟ බණ කියනවා. ඒකට අපි ගොක්කොල වලින් පුටුවකුත් හදන්න ඕනේ. ආ කට්ටිය ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. එතකොට මේ වැඩ ටික වෙන්නේ කොහොමද කියලා බලන්න පුළුවන්. දැන් වීඩියෝ එකට යන්න. මේ පාර අපි දෙන දන්සලේදී අපි මුලින්ම කරපු වැඩේ තමයි දර හොයපු එක. දන්සල දෙන්නේ මෙතන අපේ බුදු පිළිම ගාව වුණාට බුදු පිළිම ගාව බාන කියලා ඊට පස්සේ චුට්ටක් ඉස්සර තමයි දන්සල දෙන්නේ. අපි දන්සල ඒ කියන්නේ තෝසේ හදන තැන විදිහට ගත්තේ කරුණිසියලාගේ වත්ත. එතකොට මේ දැන් අපි කරන්නේ මුලින්ම දන්සලට දර හොයන එක. ඉතින් කරුණිසියලාගේ වත්තේ තිබ්බ දර තමයි මුලින්ම නංචි අපි නම් කියන නංචි කියලා කට්ටිය වැටමාර කියන වැල්බීසියා කියනවා. මම දන්නේ නැහැ මොනවද කියලා. ඉතින් ඔන්න ඉතින් ලෝක කොට වගේ කපලා තිබ්බා. අපි ඉතින් ඒව ගත්තා මුලින්ම අපි දන්සලේ මේ සැරේ වැඩකට කියලා මුලින්ම කරේ මෙන්න මේක තමයි දර හොයපු එක.
හරි ඉතින් guys එතකොට අපි කවද්ද මෙසති සඳ ගිහිර දාර ටික හොයලා තිබ්බා. එතකොට අද ඇවිල්ලා ජූනි 7. දැන් අද යන්නේ හට්ටෙක් ගහන්න කොතනද තෝසේ හදන තැන. ඒක අර පිළිවෙලට හදන්න ඕනේ. PH ඇවිල්ලා බලනෝනේ කොහමද. ඉතින් දැන් මම පරක්කුයි කට්ටිය ගිහිල්ලා දැන් පැය භාගයක් විතර එනවා වැඩ කරන්න ඇති. ඉතින් යා අද ඉතින් කොහොමද දිගට වැඩ කිරිල්ලක් තමයි තියෙන්නේ. එහෙනම් යන් අපි. ඉපත් මෙහෙන එන්නේ. ආ කපිලා. ඉපත් මෙහෙන එන්නේ. අනෝනෝ බලමු. කපන්න ඕනේ නේ. හා? ඒ බයි. ඔන්න බලයි බලහන්කෝ. දැන් මේක කඩන්න යන්නේ. නෑ උතන ඔහොම බෑ. උතන මේසෙ දාගන්න ඕනේ. කම්පන්න වෙනවා. ඕක නෑ. ඕක මුලින් ගලවලා. හිටමු කොහෙද? අයිනේ හිටමු. කොහොමද ඕක මේසෙ දාන්න ඕනේ වටේට ඉස්සෙල්ලා. කනේ පියර දෙලෙසින් වැඩි. ගෑයෙන් ඇද්දන එක වැඩි. හා. ගෑයෙන් ඇද්ද කපලා යන්න. ඔව්. ඈනි ඉවරලා දෙන්න. වැය හුරුනේ නේ. ඉතින් අරන් එන්න ඕනේ. මාත් බලන්න. අමුතු කරන්නේ. තනි කර ඒකට විතරයි. මේ වගේ. මේට එළියට. ඒක ගත්තා? හරි. තරවලට. ඕක නම් මුළු පරස් අරගන්න. ඕක නම් මුළු පරස් අරගන්න. ඒක මට. පටි. ඉතින් මචං මේකට දැන් මේ ලී බැඳිලා මේ මැටි ඇති ඊට පස්සේ මේ පිටට සාමාන්‍ය මැටි ටිකක් වදින්න ඕනේ නැත්නම් ලිය පිච්චිලා හරි, යයි. අර ගිනිලා නැහැ. ඉස්සෙල්ලා මැටි ටික ගහලා වේලෙන් තියලා මැටි ටික ගාලා ගමු අන්න. ගාලා නෙවෙයි මුලි කරලා ගහන්න. දැන් ඉස්සෙල්ලා ගහලා මොන බාත්. පොඩ්ඩේ ගන්න බා. ඔන්න ඉතින් කට්ටිය දකින්න ඇති මම පරක්කුයි යනකොට හට්ටෙක් ගහලා මට පොඩි වැඩ ටිකක් තිබ්බ උදේ එදා උදේ ඉතින් මම ඒ ටික කරලා යනකොට හට්ටෙක් ගහලා දැන් මේ කට්ටිය ලිප බදිනවා මැටි ගහන්න ඕනේ වටේ දැන් මේ විදියට හදලා මොකද මේ ලොකු තැටියක් තියෙන්නේ රොටි තැටිය අපි පන්සලේ තියෙන්නේ හැමතැනට මේක තමයි අරගෙන යන්නේ ලොකු තැටියක් ඒක දැන් අපි තැටියේ තියන්න පුළුවන් ගානට තමයි මේ හදන්නේ මැටි වලින් ලිප එක පැත්තක ඕපන් එකේ දර දාන්න තියලා අනිත් පැත්තෙන් හදනවා එතකොට එකපාර ගොඩාක් තෝසි හදන්න පුළුවන් ඒකට බලන්න පුළුවන් වීඩියෝ තියෙනවා
හරි ඉතින් දැන් හට්ටකත් ගහලා ඉවරයි ලිපත් බැදලා ඉවරයි මැටි අනලා කට්ටි දකින්න ඇති මැටි පාගලා මැටි අනලා ඒවා බෝල කරලා දැන් හදලා තියෙන්නේ ලිප අර විදියට දැන් අපි මේ කරන්න යන්නේ දන්සල දෙන තැන පෝලිම හදා ගන්න ඕනේ. ඒකට මේ අර ලයින් පෝලිම හදාගෙන දෙපැත්තට පුවක් කොට උණ කොට හිටවලා පුවක් පෙති කපලා දිකට අදින්න යන්නේ. එතකොට අපිට අර පෝලිමේ කට්ටේ කීක් කරන මේ ගන්න ලේසියට එදා අපි මුලින්ම වැඩ පටන් ගත්තේ දන්සලේ දර හොයලා. ඒ හොයපු දර ටික මදි නිසා අපි ආයෙ පාරක් දර හොයන්න ගියා. මේ සැරේ අපේ ගමේ නෙමෙයි පොඩ්ඩක් දුර තැන ගියේ ගස් කපලා දාලා තිබ්බ තැන තියෙනවකෝ. ඊට පස්සේ අපි ගිහිල්ලා ඒ ටික අරගෙන ආවා මෙන්න මේ විදියට. දැන් ඉතින් මේ රෑ වෙලා හොදටම කලුවර වැඩක් තියෙනකොට තමයි අපි පටන් ගත්තේ. ඉතින් නෑ හවස් වෙලා තමයි පටන් ගත්තේ. දැන් හාමුදුරු බණ කියන තැන ස්ටේජ් එක හදන්න ඕනේ. ඉතින් ඒකේ වැඩ නිසා වීඩියෝ කරන්න බැරි වුණා. ඊට පස්සේ කට්ටිය පොඩ්ඩක් අඩු වුණාට පස්සේ තමයි මම මේ දැන් වීඩියෝ ටිකක් ගත්තේ. දැන් නම් හොදටම රෑ වෙලා kapan nanti kan anda?
සත පහකට ඉවරනේ. කපුව ගහනවා. පල්ලේ මේක අයියා. ඔව් දෙන්න. නිකම්ම මැරුණා ඒක. හරි ඉතින් ස්ටේජ් එකේ භාගයට විතර වැඩි ඉවර කරලා රෑ කොහොම හරි 10:00 විතර වුණා. ඊට පස්සේ ගියා අපේ ගමේ ඉඳන් බුදු පිළිම ළඟට එනකම් පාර දිගේ අපි කොඩි දැම්මා, පාලම් කොඩි දැම්මා. ඉතින් ඒකත් රෑ වෙලාම ඉවර කරලා දැම්මා. ඒතර අනිත් පහුද තව මොකක් හරි වැඩක් කරන්න පුළුවන් නිසා අපි ස්ටේජ් එකේ භාගයට වැඩි ඉවර කරලා පාලම් කොඩියක් දාලා අපේ හන්දියේ ඉඳන් බුදු පිළිම ළඟට පාලම් කොඩියක් දාලා දන්සල දෙන දනත් හදලා එතකොට ඒ ඊයේ දවසේ කියන්නේ අද මේ දැන් මේ වීඩියෝ එක පොය දවසේ අපි දන්සල දෙන්නේ පොය දවසේනේ පොයට පස්සේ දවසේ කියන්නේ 11 වෙනිදා පොය මේ මාසේ 10 වෙනිදානේ තිබ්බේ. ඉතින් ඒකල්ලා අපි පොය දවසේ උදේම පටන් ගත්තා ආමුදුර බණ කියන ආසනේ සරසන්න. අපි ඒක සැරසුවේ ගොක්කොල වලින්. ඉතින් අපි මේක බාරගෙන තිබ්බේ අපි ඉතින් මේක ගොක්කොල මැලවෙන නිසා පොය දවසේ පස්සේ දවසේ දන්සල දවසේ මේ ඉවර කරා. මේක මායි තව අයියලා 4-5 දිනෙත් තමයි කරේ. අනිත් වැඩිහිටි කට්ටිය ඔක්කොම දන්සලේ කට්ටිය ඒක අපි මේක බාරගෙන අපි හැදුවේ. අපි ඉතින් පුටුව සරසන එක එදා හවස් වෙනකම් කරලා රෑ වෙලා ගියා දන්සල දෙන තැනට නෙවෙයි මේ තෝසේ හදන තැනට කොහොමද කියලා බලන්න වැඩ ටික. ඉතින් යනකොට දිය දාලා තිබ්බ හාලුයි උදුයි ඔක්කොම මෙන්න මේ මැෂින් එකට දාලා මේ විදිහට අබරනවා. අනිත් පහුදා උදේ මේ කියන්නේ දන්සල දින දවසේ උදේම පුටුවේ සරසන තිබ්බේ තව පොඩි කොටසක් විතරයි. ඒක කරනවා දැන් මේ අපි ස්ටේජ් එක දෙපැත්තේ තියන පුන් කලස් හදනවා. ඒකට තමයි මේ අනිත් පහුදු උදේ ඉඳන් අපි වැඩ කරේ. හරි ඉතින් දැන් මේ තියෙන්නේ අපේ පුටුව සරසල ඉවරයි. අපි හාමුදුරු බණ කියන පුටුව සරසල ඉවරයි. දැන් මේ තියෙන්නේ පුටුවේ අවසාන ලුක් එක නේද මන් කොහොම හරි අවසාන පෙනුම මෙන්න මේ විදිහට තමයි. ඊට පස්සේ අපි ගියා තෝසේ හදන තැන කොහොමද කියලා බලන්න. ඔන්න මේක තමයි තැටිය. මාර කලින් කිව්ව ලොකු තැටිය. මෙන්න මේ විදිහට තේල් දාලා නෝම කරලා ඊට පස්සේ දානවා තෝසේ. අන්න මේ පැත්තෙන් තර දානවා කට්ටිය හැපැත්තින් තෝසේ හදන කට්ටිය තෝසේ හදනවා. කොහොම හරි තෝසේ 2000 ගානක් හරි 2000ක් හරි 3000ක් ඔන්න ඔය වගේ අතර මට මතක විදියට හැදුවා. මම හරියටම දන්නේ නැහැ. දැන් ඉතින් අර කට්ටිය අර විදියට තෝසේ හැදි මෙන්න මේ කට්ටිය මේ විදියට මේ තෝසේ කන්න සාම්බාරු හදන්න අන්න විදිය එළවලු සුද්ධ කරනවා.
මේ තියෙන්නේ හදලා තැටියෙන් හදලා ඉවර කරපු තෝසේ අරගෙන දෙකට නමලා මේ දැන් වේලෙන්න කියන්නේ නිවෙන්න තියලා තියෙන. නැත්තම් තෝසේ ඔක්කොම එකට එක තිව්වට පස්සේ ඇලෙනවා. එතකොට දන්සලේදී අරගෙන දෙනකොට අමාරු. එතකොට ඉරෙන්න බලනවා ඔක්කොම එකට ඇයිලා තිබ්බම. කොහමද ඊට පස්සේ අපි තෝසේ හදන විදිහට බලලා ඇවිල්ලා යාවා ඔන්න පොන් කලස් දෙකෙන් එකක් වගේ හදලා ඉවරයි. තව අනිත් එකේ තව ටිකක් තියෙනවා හදන්න. ඒකත් අපි හදලා ඉවර කරලා ආවා ස්ටේජ් එකේ ඉතිරි වැඩ ටික කරන්න. ඉතිරි වැඩ කියන්නේ ගොඩක්ම වැඩ ටිකක් තිබ්බා. අපි හවස් වෙලාවේ හවස 2:00 විතර ආවේ. හවස 5 විතර වෙනකොට හදලා දෙන්නත් ඕනේ. ඊට පස්සේ ඉතින් ආය වැඩ. හරි ඉතින් මෙන්න මේ විදිහට ස්ටේජ් එකේ වැඩ ටිකක් ඉවරලා කට්ටිය වටේ පිටේ යස් කරනවා. ඒ වගේම එතකොට සවුන්ඩ් එකේ සවුන්ඩ් සිස්ටම් එක බෆර් ටිකක් ඇවිල්ලා තිබ්බා. ඒ ටිකක් දාන්න ඕනේ. දැන් එතකොට මෙන්න මේ විදිහට තමයි ස්ටේජ් එකේ ෆයිනල් ලුක් එක. අපි ඇතුළට බල්බයක් දැම්මා මේ විදිහට යන්න. අත්තනගොල්ල ප්‍රදේශවාසීන් සහ අවට සියලුම ගම්වාසීන් එක්ක සංවිධානය කළ ලැබූ පොසොන් උත්සවමාලාවේ අද දින කාව්‍ය මෙතන දේශනය මුත්තාන්ට වඩා පිළිසිනාවේ ආකාරයේ අක්‍රියා කුඹර විදුවලේ නියෝජ්‍ය විද්‍යාපති ඈගම විරේන් අධ්‍යක්ෂක හරි ඉතින් හාමුදුරුවෝ බණ කියලා ගියාට පස්සේ අපි දන්සල පටන් ගත්තා. මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම ඉතින් හිටපු පොලිමට හිටපු ඉස්පෝලෙම ඉස්සරහට කටට මේ විදිහට දුන්නා. බණ කියනකොට බණ කියරෝ නෙමෙයි. අය ස්ටේජ් එක හදලා හවස ඉවරනකොට පොලිම හැදිලා හිටියේ. හවස 5:45 විතර වෙනකොට පොලිම හැදිලා හිටියේ. දැන් ඉතින් මේ දන්සල දෙන පටන්ගෙන මේ වෙනකොට පටන්ගෙන තියෙන්නේ. දන්සලත් ඉවර වුණාට පස්සේ දැන් ඉතින් මේ අපිත් කාලා රෑ 11ට විතරදී දැන් කට්ටිය කිව්වා ඉන්න එකේ කට්ටිය ඉන්න එකේ අස් කරලම දාමු කියලා. ඉතින් කට්ටිය එන්න ගහපු පෝලිං මේ එන්න ගහපු එක ඔන්න කට්ටිය ගලවනවා. ඊට පස්සේ ඔතන දාලා තිබ්බ හට් එක එහෙම ගලවලා ඉතින් කට්ටිය පොඩ්ඩක් අස් කරලා දාමු. මොකද අනිත් පුදු දෙයට කරනට වඩා එවෙලම ඉවරයක් කරන එක ලේසියකෝ කට්ටිය. ඊට පස්සේ ඉතින් කට්ටිය ඔන්න පටන් ගත්තා අස් කරන්න. දැන් මේ දන්සලට පස්සේ දවසේ රෑ ඔන්න ඔතන තිබ්බ මේවා ටික එහෙම ගලවලා දැම්මා. ස්ටේජ් එකත් ගලවලා ඉවර කරා රෑ. මේ තියෙන අපි හදපු පොන් කලස් දෙක දෙපැත්තෙන් තිබ්බ ස්ටේජ් එක ඔක්කොම ටික ගලවලා ඉවර කරලා දැම්මා ඊයේ රෑම.
දන්සල ඉවරුණාට පස්සේ කට්ටියෙන් අපු මේ කට්ටියට එන්න හදපු පොලිමෙන් හදපු ඒකත් ගදලා ඉවර කරා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ගෑරේජ් එක ගාව මිදුලේ ඒ ටික දාලා ගියා ඊයර. තෝසේ හදපු තැනෙත් බාගෙට වගේ එක හට්ටයක් ගලවලා තිබ්බා. එතකොට මම යනකොට දැන් මේ කට්ටිය තෝසේ හදපු භාජන අර මේ ඔක්කොම ටික ගගට අරන් ගිහිල්ලා ඒ ටික හොදාගෙන යනවා දැන් මේ. ඔබ කරේරියන් ගඟ පැත්තෙන් යන්න ඕනේ. හරි ඉතින් අපි දන්සල දීපු තැන බණ කියපු තැන තෝසේ හදපු තැන ඔක්කොම අස් කරලා ඉවර කරලා රොටි තැටිය පන්සලට ගිහින් දාලා තනින් ගෙන ආපු බඩු ඔක්කොම ඒ විදිහට කට්ටියට දීලා ආයෙත් ගෑරේජ් එකට ආවා අපේ මූලස්ථානෙට. ඊට පස්සේ අපේ අම්මා හැමෝටම කුරක්කන් කැද්දද කිතු පිටි කැද්දද කියලා මට හරියට මතක නැහැ. කොහොම හරි කැද්ද එකක් හදලා දුන්නා. කට්ටිය එකක් බීලා ඉතින් ටිකක් කළා ඉඳලා ගියා. ඉතින් කට්ටිය එහෙනම් ඒකත් එක්කම මේ වීඩියෝ එකත් ඉවරයි. දිගටම වීඩියෝ එකත් එක්ක හිටපු හැමෝටම thank you. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා.